මේ බණ ටික නම් ජීවිතේ අහන්නම ඕන. අද කියලා දෙන්න බණ අහපු නැති සවම්පත් වැඩක් නැහැ කියලා හිතෙනවා. ජීවිතේ ගිනි සිසිල් කරන ජීවිතයේ අභියෝග වලට මුහුණ දෙන්න ධෛර්යය සිතට ලබා දෙන මනරන්දම් පරයය. චූටි දූල පුතාලා මෙතන ඉන්නවා පැටවුනේ. තරුණ දූල පුතාලා ඉන්නවා දරුවනේ. අම්මලා තාත්තලා ඉන්නවා වැඩිහිටියා ඉන්නවා උපාසක උපාසිකාවනි භික්ෂුන් වහන්සේලා ඉන්නවා ඒ වගේම අපේ සිල් මාතාව ඉන්නවා අපි කාටත් ජීවිතේ මුහුණ දෙන්න ප්‍රශ්න 8යි තියෙන්නේ 9ක් නැහැ ප්‍රශ්න 8යි තියෙන්නේ 9ක් නැහැ ඇත්තටම ගත්තොත් ජීවිතේ ඉරණම වෙනස් කරන ග්‍රහයෝ 8 දෙනයි මේ අද කියලා දෙන්න ධර්ම දේශනාවට අනුව 9ක් නැහැ. චූටි පැටවොන්ට කියන්නේ ඔයාලා ඉගෙන ගන්න ඕනන්නේ මේ ප්‍රශ්න 8ට උත්තර 8ක් හොයාගෙන තියාගන්න. ජීවිතේම සැනසෙල්ල ඉන්න පුළුවන්. තරුණ දූල පුතාලා මේ ප්‍රශ්න 8ට මුහුණ දෙන්න ජීවිතේ ධෛර්යමත් කරගන්න ජීවිතේ විඳවන්න නැතුව ඉන්න පුළුවන්. විවාහ ජීවිතයට ප්‍රවේශ වෙන තරුණ යුවතිපති විවාහ ජීවිතයට පත් වෙලා ඉන්න තරුණ යුවතිපති දෙපළ ඔයාලට මඟුල් කෑම පැත්තක තියලා මේ 8ට උත්තර නම් හොයාගෙන ඉන්න ඕන. ඊට පස්සේ අම්මලා තාත්තලා මෙතෙක් මේ 8ට උත්තර හොයන්න සමර්ථ වුණා හෝ අසමර්ථ වුණා ඉතුරු ටිකේවත් හරියට ඉන්න සැනසille හිටියකි. වයසකයි ජීවිතේ ආපස්සට බලන්න ඔයාගේ ජීවිතයේ අත්දැකීම් 8යි ප්‍රශ්න 8යි තියෙන්නේ 9ක් නැහැ. මෙන්න මේ අභියෝග 8 ප්‍රශ්න 8මයි ජීවිතේට එන්නේ 9ක් නම් එන්නේ නැහැ. මේ ධර්ම දේශනාව අද කරන්නේ පුංචි කාලේ ඉස්කෝලේ යන ළමයාට දෝනිට පුතාට ඒ දරු පැටවුන්ට සිස්වත්ති තිබිලා ඒ අවුරුදු 5 ඇතුළත මොන් හරියට ඉගෙන ගත්තද නැද්ද කියලා රිසල්ට් එකක් එනවා ප්‍රතිඵලයක්. අවුරුදු 11ක ඉස්කෝලේ යන අයට මොන් හරියට ඉගෙන ගත්තද නැද්ද කියලා O level විභාගේ සාමාන්‍ය පෙළ විභාගෙන් රිසල්ට් එකක් එනවා. අවුරුදු 13ක් 14ක් ඉස්කෝලේ ගියේ කාට මෙයා හරියට විභාගේ කළාද නැද්ද කියන්නේ A level වලින් රිසල්ට් එකක් එනවා. කැම්පස් ගියේ කෙනාට උපාධි හම්බ වෙනවා. කෝස් එකක් කරපු කෙනෙකුට සහතිකයක් හරි දෙනවා. මං අහන්නේ මෙතන ඉන්නවා අවුරුදු 10ක් 15ක් 20ක් මහමෙවුනාව ආරම්භ කළ අවුරුදු 26යි අවුරුදු 26ෙම බණ ආපු අය මෙච්චර බණ ඇහුවා නම් මෙච්චර අසපුවා නම් ලංකාවේ අවම අඩුම පොය දවසට ඒ කියන්නේ ලංකාවේ වෙසක් පොසොන් ඇසල නැතුව අඩුම අසපු තුල විතරක් අවම ලක්ෂ 2ක්වත් තිල් ගන්න. අවම ලොකු ස්වාමීන් වහන්සේගේ දහම් වැඩපිළිවෙල නිසා මේ අහිංසක මිනිස්සු සීලයෙන් වැඩෙනවා. ඒකට ලක්ෂ 2කට අවම බණ කියනවා සපුයි. ඕනම පොයකට අඩුම. දැන් මෙච්චර මිනිස්සු බණ අහනවනේ. දැන් කෝ රිසල්ට් එක. අද තමයි ප්‍රතිඵලය දෙන්නේ. අද තමයි මෙච්චර අපි බණ ඇහුවා නම් මෙච්චර අපි පින් කළා නම් ඒකේ රිසල්ට් එක අද දෙන්නේ. ඇත්තටම Taman ධර්මයේ හැසිරෙනවද? ඇත්තටම අපි තුනුරුවන් සරණ ගියාද? ඇත්තටම අපි ධර්මයෙන් ප්‍රතිඵලයක් ගත්තද කියලා දැනගන්න පුළුවන් තැනක් තියෙනවා. ඒ තැන තමයි මේ ප්‍රශ්න 8ට උත්තර හොයන එකෙන්. මං කියවනේ ජීවිතේ ප්‍රශ්න 8යි අභියෝග 8යි
අත්දැකීම් 8යි ජීවිතේට මුහුණ දෙන්න තියෙන්නේ 9ක් නැහැ. ඔහොම කියනකොට ඔබට හිතෙන්නේ නැද්ද මොකද්ද මේ කියලා? මොකක් වගේ වෙන්නේ නැතිද? අපේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්න 8 ගැන මේ අභියෝග 8 ගැන සංඝයා නිතර දැනුවත් කළා. බුදුරජාණන් වහන්සේ වදාලා අට්ඨිමේ භික්ඛවේ ලෝක ධම්මා ලෝකං අනුපරිවත්තಂತಿ. මහණෙනි ධර්මතා 8කින් තමයි මේ ලෝකේ කැරකෙන්නේ. ලෝකෝච අට්ඨ ලෝක ධම්මේ අනුපරිවත්තති. ලෝකේ කැරකෙන්නේ මේ කරුණ 8ට ඊළඟට ඒ කරුණ 8ෙන් තමයි ලෝකේ කැරකෙන්නේ. කතමේ 8 මොකක්ද ඒ 8? ලාභෝච අලාභෝච යසෝච අයසෝච නින්දාච පසංසාච සුඛංච දුක්ඛංච. ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක. ඔයාගේ ජීවිතේ ඔය 8ම විතරයි. 9ක් නෑ. මේකෙන් පැනලා යන්න බෑ. ඒ කියන්නේ ඔයාට මුහුණ දෙන්න තියෙන්නේ ඔය 8 ලෝ දහමට, ලෝකෙට මුහුණ දෙන්න තියෙන්නේ 8 ලෝ දහමට. මේ ලෝකෙට අපිට විතරක් නෙවෙයි. දැන් මේ ගස් කොළන් වලට පවා ගස් කොළන් වලට බවා මේ ඇතිවීම නැතිවීම කියන එක තියෙනවා. ලෝකේ ඉතිහාසයේ හොඳට අධ්‍යයනය කරගෙන ගියොත් එහෙම මම මේකට ඔබට උපදෙසක් දෙනවා. ඉගෙන ගන්න ළමයෙක් ඉන්නවා නම් මේ ලෝක ස්වභාවය මහා වංශයේ කියවන්න ඕන. පොඩි නෝට් එකක් ගගහ අවුරුදුත් එක්ක නෝට් එකක් ගගහ කියවන්න ඕන. පින්වතුනි අවුරුදු 1000න් 1000ට වගේ මේ ලෝකෙ විශාල පරිවර්තන වෙනවා. අවුරුදු 500න් 500ට පරිවර්තන වෙනවා. අවුරුදු 100න් 100ට පරිවර්තන වෙනවා. අවුරුදු 25න් 25ට පරිවර්තන වෙනවා. අවම අවුරුදු 10න් 10ට පරිවර්තනයක් වෙනවා. ඔන්න ඕක නිසා තමයි අර සමහර කතාවට කියන්නේ අවුරුදු 2000න් පස්සේ ඉපදුන ළමයි වෙනස් කියලා. ඒකේ ළමයිට කරන නින්දාවක් හෝ ළමයිට කරන අපහාසයක් නෙවෙයි. ඒ 2000 කියන ඉලක්කමත් එක්ක තියෙන එක. ලෝකේ යම්කිසි පරිවර්තනයක්. මනෝමය හැඟීම් වල පරිවර්තනයක්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ මෙච්චර තාක්ෂණී නැහැ. මෙච්චර උපකරණ නැහැ. ගෙන්ගෙට මිනිස්සු ගොවිතැනින් යැපෙන, වෙළඳාමින් යැපෙන දැහැමි ආර්ථිකයත් එක්ක රහතන් වහන්සේලා ගෙන්ගෙට පිඩුසිඟා වැඩලා ලැබෙන ආහාරකින් යැපෙන යුගයක් නේ තිබ්බේ. දැන් ඒක සම්පූර්ණ වෙනස් නේ. ඒතර කොච්චර වෙනස් වුණාද අවුරුදු 2600ට? ඔයාලා දන්නවද? දැන් අපිට හිතන්නවත් බෑනේ බුද්ධ කාලේ වගේ කාලයක් එයි කියලා. ඒ වුණාට එනවා. ඒ වුණාට එනවා. ඒ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලේ. අර විදිහටම එනවනේ. ඒතකොට මෙච්චර දියුණු වෙන තාක්ෂණික ලෝකේ නැත්තටම නැති වෙලත් යනවනේ. මේ අහසින් යන යාන, මේ කරන්ට් එක, මේ ඉන්ටර්නෙට් එක, ඔයාලට මහා බ්‍රහ්මයා දුන්න ෆෝන් එක, ඒ ඔක්කොම නැති වෙලා යනවා. වෙනේ වටන සාදුකාර දෙනවා. ඒකට කවුරුහත් සාදුකාර දුන්නේ නැහැ ෆෝන් එක නැති වෙනවා කියනකොට. මේ ඔක්කොම නැති වෙලා බිඳුවටම වැටෙනවා. ආය උදැල්ලේ කැත්ත වැඩට වැටෙනවා. මේ ලෝකේ පරිවර්තන වෙනවා. එක්කෝ ඒක මහා භූමිකම්පාවක්. එක්කෝ මහා සුළඟක්. එක්කෝ විශාල ජල ගැල්මක්.
එක්ක විශාල යුද්ධයකින් සමූල ඝාතනයක්. කින් තමයි අර එතෙක් ආපු ලෝකෙම නැසනවා. ඒක වෙන්නේ ලෝකේ යම් අවුරුදු ක්‍රමයකින් වෙනවා. ලංකාවේ මේ දුටුගැමුණු රජතුමාගේ කාලේ භාෂාව පවා වෙනස්. මේ අපි කතා කරන භාෂාව නෙමෙයි. දූලා පුතාලා හොයලා බලන්න මීට අවුරුදු 50කට 40කට 50කට කලින් මිනිස්සු වචන උච්චාරණය කරපු විදිය සිංහල වචන මේ අපි විදිහට නෙමෙයි කතා කළේ. ওই ඩග්ලි සේනානායක ඩී.එස්. සේනානායක අනගාരിക ධර්මපාලතුමාගේ කතා පොඩි කොටස් ඔය ඉන්ටර්නෙට් එකේ තියෙනවා. මේ අපි කතා කරන විදිහට නෙවෙයි වචන උච්චාරණය කරන්නේ. ඒකට හේතු තියෙනවා. අද අපි කතා කරන්නේ මේ මයික් වලින්. ඒ කාලේ ලොකු පිරිසකට ඇහෙන්න කතා කරන්න ඕන. එතකොට හයියෙන් කතා කරනකොට ඒ වචන පාවිච්චි කරන ක්‍රමය වෙනස්. ඒකට හේතු තියෙනවා. මම මේ කියන්නේ භාෂාව පවා මේ ඉන්න වැඩිහිටි අයට මම මේ කියන එක තේරෙනවා. මේ පොඩි පැටවුන්ට තේරෙන්නේ නැහැ. අවුරුදු 20 25 දරුවන්ටත් තේරෙන්නේ නැහැ. ලංකාවේ අපි පොඩි කාලේ බණ කිව්වේ මේ විදිහට නෙවෙයි. හාමුදුරුවෝ බණ කියන්නේ වෙනම වචන ශෛලියක් තියෙනවා. වෙනම රටාවක්. මේ අපි සුහදව කතා කරන විදිහට බණ කිව්වේ නැහැ. ඒක අමුතු ක්‍රමයකට තමයි බණ කියන්නේ. පැහැදිලිද මම කියන එක? පින්වතුනි මේ හැම එකම වෙනස් වෙනවා. ඒතකොට මේ ලෝකේ කොච්චර දියුණු වුණත් මේක එක දවසින් නැසෙන්න පුළුවන්. ඒක තමයි ලෝදහම. ඔයාලට මතකද මීට අවුරුදු 4කට 5කට කලින් ලංකාවට ඉන්දියාවේ ඉඳලා මීදුම් වලාවක් ඇවිල්ලා අහස වැහිලා ඉරේලිය වැටෙන්නේ නැතුව දවස් දෙකක් තිබිලා වැස්සත් එක්කම සීතල ඇවිල්ලා මිනිස්සු මැරුණා. මඩ කලපුව යාපනයේ පැත්තේ ගවයෝ 1500ක් ඒ දවස් දෙකට මැරුණා. මිනිස්සු සීතල හිටියේ ඉරව්ව වැටෙන්නේ නැහැ. දුවේ පුතේ රුවන්වැලි මහන්සයි ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ අහසට එසවුන සෑ රජුන් බෝ රජුන් නිසා මේ ලක් දෙරණ රැකුණා මිසක් කිස්තු වර්ෂ 538 වගේ මට මතකේ හරිනම් යුරෝපයට ඔය මීදුම ඇවිල්ලා අහස වැහිලා හිරු එළිය වැටෙන්නේ නැතුව අවුරුදු 1මාරක් මාස 18ක් තිබ්බා. මුළු යුරෝපේම මිනිස්සු මැරුණා. මුළු යුරෝපේම සත්තු මැරුණා. මුළු යුරෝපේම ගස් කොළන් මැරුණා. අවුරුදු 1මාරක් මිනිස් වාසයෙන් තොරයි යුරෝපය. මේ හිරු එළිය පොළොවට වැටෙන්නේ නැතුව සතියක් තිබ්බොත් මේ සෙල්ලම් ටික ඉවරයි. ඒ වගේ මේ ලෝකේ කොයි විදියට දියුණුයි කියාගෙන ගියාට ලෝක ධර්මතාවයක් එනවා. අර අපේ ජීවිතේ හොඳ නරක කාලෙන් කාලට එනවා වගේ ලෝකේ බැබලෙන දියුණු වෙන කාලය එනවා. ලෝකේ යුද්ධ විතරක්ම ඇවිල්ලා නැසෙන කාලය එනවා. ඒ යුරෝපේ ආපු ඒ වසංගත වලින් ඔය මේ කළු වුණ හරි රතු වුණ හරි කියලා මොකද්ද උණක් ඇවිල්ලා තියෙනවා. ලෝකේ ජනගහණයෙන් භාගයක් මැරිලා තියෙනවා. ලෝකේ ජනගහණයෙන් භාගයක්. මේ ලෝකේ යම් අවුරුදු ගානකට පස්සේ මේ ලෝකේ මේ මානව පැවැත්ම උඩු යටිකුරු වෙන කාල වකවානු වෙනවා. ඒකට කියනවා ලෝකයට එන අටලෝ දහම කියලා. එක සමහර වෙලාවට තනිකර යුද්ධ කාල. ඔයාලා පොඩි ඉන්ටර්වල් එකකට මේ ඉන්නේ. පොඩි ඉන්ටර්වල් එක ඔයාලා මේ hina වෙවි එක එකට ඇදපොද කිය මේ ඉන්නේ. ෆෝන් වලින් එක එකට බැන කොට මේ ඉන්නේ පොඩි ඉන්ටර්වල් කාලෙක මේ මහ මිනිස්සුන්ගෙන් අහන්න. කළු ජූලිය කියලා කාලයක් ඇවිල්ලා ලංකාවේ මිනිස්සුන්ට බිය තැති ගෙනින් ආපු හැටි. හාල් පොලිම කියලා එකක් ඇවිල්ලා මිනිස්සුන්ට බිය තැති ගෙනින් ආපු හැටි. 89 ගණන් වල කලබල ඇවිල්ලා තරුණ තරුණියන්ගේ ජීවිතවලට බිය තැති ගෙනින් ආපු හැටි. කොල්ලෝ කෙල්ලෝ ගෙවල් වල හිටියේ නැහැ කැලෑවල හැංගිලා හිටියේ.
යුද්ධ කලබල ඇවිල්ලා උයාගත්තු බත් මුට්ටිය අරන් කැලෑ පැනලා බංකර් වල පොළොව අස්සේ මිනිස්සු ඇඟිල්ලා හිටපු හැටි. බස් එක්ක යන්න කෝච්චියක යන්න සභාවකට යන්න බණ කියන තැනකට යන්න බය වෙලා බෝම්බයක් පුපුරයිද කියලා මිනිස්සු බය වෙලා හිටපු හැටි. මහා මොහොත ගොඩට ඇවිල්ලා මිනිස්සු දහස් ගාණක් ලුණු වතුරෙන් යට කරගෙන ගියපු හැටි. ලංකාවේ හැම ගමකම ලංකාවේ අඬන්නේ නැති දවසක් නෑ. යුද්ධ කලබල කාලේ ලංකාවේ කොතන හරි ගමක මිනිස්සු අඬනවා. දරුවෙක් මැරිලා. ලංකාවේ හැම සොහනකම රට වෙනුවෙන් දිවිපිදුපු රණවිරුවෙක්ගේ ජීවිතයක් තියෙනවා. ওই පස්සස්සේ සොහොන් වල හැඬු කඳුලෙන් මිනිස්සු හිටියේ. ඒකත් වෙනස් වුණානේ දැන්. ඒක වෙනස් වෙලා මිනිස්සු මෙහින් දැන් යාපනයේ යනවා, රට වටේ ඇවිදිනවා. ඔක්කොම වෙනස් වුණා. එහෙම යුගයකොත් පරිවර්තනය වුණා. හැබැයි මතක තියාගන්න මේකේ හැටි කාලයක් තියෙන්නේ නැති වෙන්න පුළුවන් ලෝදහමත් එක්ක. ලෝකේ පරිවර්තනය වෙනවා. එදාට ඔයාලට වෙන ඒවාට උත්තර හොයන්න වෙයි. හරි දැන් ලෝකේ ගැන පැත්තක තියමු. දැන් අපේ පැත්තට හැරෙමු. මහණෙනි ජීවිතේ මූණ දෙන්න තියෙන මේ අභියෝග අටට ලාභ අලාභ යසායස නින්දා ප්‍රශංසා සැප දුක. මහ මිනිසුන්ටයි මම මේක කියන්නේ. ඔයාලා ජීවිතේ පුළුවන් නම් ආපස්සට හිතලා බලන්න. ඇත්තද මේ කාරණාව? මම මුහුණ දුන්නේ මේ ප්‍රශ්න අටටද? ලාභ කියලා කියන්නේ ලැබීම් තියෙනවා. කාලයක් එනවා හරියට ලැබෙනවා. අතට සල්ලිත් ලැබෙනවා. යාන වාහනත් ගන්න පුළුවන්. ගෙවල් දොරවලුත් හැදෙනවා. ළමා ලපටිත් හැදෙනවා. ලැබීම් තියෙනවා. ලාභ අලාභ කියලා එකක් තියෙනවා. අලාභ කියලා කියන්නේ නොලැබීම්. තියෙනේව නැති වෙනවා. සමහර වෙලාවට මෙතන ඉන්න අයට ඉඩ කඩන්න නැති වෙලා ඇති. ඊළඟට අම්මා තාත්තා නැති වෙලා ඇති. බිරිඳ නැති වෙලා ඇති. දරුවෝ නැති වෙලා ඇති. ඒ වගේ නැති වෙනවා. නැති වෙන්න ගියාම නැත්තටම නැති වෙන අවස්ථා වෙලා නැද්ද? හැම දෙයක්ම නැති වෙනවනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒවා නොලැබී. සමහර අයගේ දරුවෝ නැති වෙනවා. කනකර නැති වෙනවා. ලැබෙන්න තියෙන රස්සාව නැති වෙනවා. නොලැබී. සමහර අයට දවසේම මෙච්චර පින් ගොඩක් ලැබිලා මහා ධර්මයක් ලැබිලා යන ගමන් බාර දෙක නොලැබී තියෙනවා. ලැබීනුත් තියෙනවා නොලැබීනුත් තියෙනවා. ලාභ අලාභ මොන දෙන්න වෙනවා අපි කාටත්. යස ආයස යසස කියන්නේ තමන් පිරිවරා ගන්නවා අනිත් අය. අනිත් අයගේ අවධානය තමන්ට එනවා. තමන් ලොක්ෙක් වෙනවා. තමන් මුදුනෙක් වෙනවා. තමන්ට ගෞරවය හම්බ වෙනවා. තමන්ට වැදගත්කම හම්බ වෙනවා. තමන් ගැන අනිත් අය කතා වෙනවා. එයා ගැන පැතිරෙනවා. ඒක එයාගේ යසස. ඒතර ඕනම කෙනෙකුට තියෙනවා. අපි මව් කුසෙන් ඉපදුනාට පස්සේ අපේ ගමේ මිනිස්සු බේබි සබන් කෑල්ලක් හරි අරන් ළමයා බලන්න එනවා. ඒ ළමයාගේ යසස. චූටි දූලා ලොකු ළමයි වුණාට පස්සේ උත්සවයක් තියලා ගමේම මිනිස්සු එයාලව බලන්න එනවා. තෑගි බොග දෙනවා, ලියුම් කවර දෙනවා. යසස. මඟුල් ගෙදරකදී යුවතිපති දෙපළ මුල් කරගෙන උත්සව යසස. ඊළඟට සභාවල් වලදී ඊළඟට ඔබ ගැන කතා වෙනවා. ඒක යසස. ඔබට තාන්න මාන්න ලැබෙනවා යසස. කට්ටිය පිරිවරාගෙන ඉන්නවා යසස. අයස කියන්නේ මොකද්ද? බල්ලු බල්ලෙක් තමන්න නැති වෙනවා. තමන් තුට්ටුවට වටින්නේ නැති මිනිස්සෙක් වෙනවා අපි. සමහර කාලවලදී කිසි කෙනෙක් අපිව ගණන් ගන්නෑ නැහැ. අර වටේ හිටපු මිනිස්සුන්ට මොකක් වුණාද දන්නේ නැහැ. ලාභ අලාභ යසායස.
තමාව කවුරුවක් ගණන් ගන්න නැතුව කොන් වෙන අවස්ථා එනවා. දැන් ඔයාලා දූ පුතා මුණුබුරු මිනිබුරියොත් එක්ක හිනාව පිරිච්ච ඔය ගෙදර ඉන්න එක ඔයාගේ යම් යසසක්. දවසක් එන ඔය ළමයි ඉගෙනගෙන ඈතට ගිහිල්ලා ළමයි පිටරට ගිහිල්ලා මහ මිනිස්සු දෙන්නා විතරක් ගෙදිට තනි වෙන. ඔය දෙන්නගෙමුත් එකෙක් මැරුණට පස්සේ එක උන්ද කෙනෙක් විතරක් තනි වෙන. එතකොට කවුරු හරි පඩියට දාලා එයාව කවුරු හරි බලා ගන්න. ඔහොම දවසක් එනවා. ඒ නිසා ඔයාලට කට්ටිය හිටපු ඔයාලා තනි වෙච්ච අවස්ථා බලන්න. ඕක තමයි ඔයාලට ආපු යස්ස අයස. නින්දා ලැබෙන අවස්ථා. බැනුම් අහන්න වෙනකොට එක පිට එක බැනුම්. ඔය අම්මලා බැනුම් අහන කාලය එනවනේ. බලන කාලයක් එනවා. හැරුණත් වැරදි. ඔය දවස් වලට උයනකොට තමයි ලුණු දාන්න අමතක වෙලා. ඒකටත් අහපන්කො බැනුම්. ඇයි ඔළුව කලකොලොප්පන් වෙලානේ තියෙන්නේ? බත් ඇට්ට ගුණා වෙනවා. ගේ අතු ගන්න අමතක වෙනවා. කරදර වැඩි. ඊට පස්සේ ඒවටත් බයනවා. බැනුම් අහන කාල කියන්නේ හැරුණත් වැරදි. වදපු දරුවන්ගෙන් බැනුම් අහන්න වෙනවා. තෝ නොදකින් කියලා නැති ගෑණිගෙන් බැනුම් අහන්න වෙනවා. මිනිහගෙන් බැනුම් අහන්න වෙනවා. ඕක තමයි ලෝදහම. ඕක තමයි ලෝදහම. නත්ති ලෝකේ අනින්දිතෝ. බැනුම් අහපු නැති කෙනෙක් ලෝකේ නැහැ. චූටි දූල පුතාලටයි මේ කියන්නේ. තරුණ දූල පුතාලටයි කියන්නේ. මම මොකටද බැනුම් අහන්නේ කියන වචනේ ඔයාලගේ ජීවිතෙන් අයින් කරගන්න. වැරද්දක් කළා නැත්නම් මට බයින්න එපා. ওই වචනේ ඔයාගේ ජීවිතෙන් අයින් කරගන්න. අනුන්ගේ වැරදි වලට මට බයින්න එපා. ওই වචනේ ඔයාලගේ ජීවිතෙන් අයින් කරගන්න. ඕක ඔයාලට අවශ්‍ය නැහැ. බැනුම් අහන්න වෙනවා. කළ දෙයටත් නොකළ දෙයටත් තමන් කළ දෙයටත් අනුන් කළ දෙයටත් හරි දෙයටත් වැරදි දෙයටත් කොකටත් බැනුම් අහන්න වෙනවා. නත්ති ලෝකේ අනින්දිතෝ. ප්‍රශංසා හොඳ නමත් පැතිරෙනවා. ඔයාගේ වුණත් හොඳ නම පැතිරෙනවා. ඔයාගේ වුණත් ප්‍රශංසාව පැතිරෙනවා. නමුත් බැනුම් අහන්නත් වෙනවා. නින්දා ප්‍රශංසා. සැප විඳපු කාලය එනවා. දුක් විඳපු කාලය එනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා අසුතවතෝ භික්ඛවේ පුදුජනස්ස uppajjati. අසෘතවත් පෘතජ්ජනයටත් ලාභාලාභ යසායස නින්දා ප්‍රශංසා සැප දුක කියන එක එනවා. ඒ කියන්නේ කවදාවත් බණක් අහලා නැති, බණ පදයක් පිළිපැදලා නැති, බුදු බණ පද හිතට කාවත් දාගත්තේ නැති, ශාසනික හැඟීම හදවතේ නැති අන්ධ බාල අසත්පුරුෂයාට නැත්නම් මෘතජ්ජනයාටත් අටලෝ දහම එනවා. සුතවතෝ පිකෝ භික්ඛවේ ආර්ය ශාවකස්ස. මේ ධම්මඟ පුරුදු කරන බුදුරජාණන් වහන්සේගේ ධම්මාවතට හැරුණ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාටත් අටලෝ දහම එනවා. ඒ අටලෝ දහම කියන එක කාටත් එන එකක්. වහිනකොට ඔක්කොම දෙමෙනවා. බණහන් නැති අයත්, බණහන අයත්, සීල් රකින්න අයත්, සීල් රකින්න නැති කෙනත්, කාන්තාවත් පිරිමියත් කවුරුත් වැස්සට දෙමෙනවනේ. පායනකොට කාටත් රස්නේනේ. හුළඟ එනකොට කාගෙත් ඇඟේ හැප්පෙනවනේ. ඒ වගේ මේ ලාභාලාභ යසායස නින්දා ප්‍රශංසා සැප දුක කියන එක එනකොට කාගෙත් ඒක ස්පර්ශ වෙලා යන්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා මොකද්ද වෙනස මේ දෙදෙනාගේ? බණහන කෙනාගේ, බණහන් නැති කෙනාගේ, ආර්ය ශ්‍රාවකයාගේ, පෘතජ්ජනයාගේ වෙනස මොකද්ද? සංඝයා කියා හිටිනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේම දේශනා කරනසේක්වා. ශ්‍රාවකයෝ ඒක අහලා දරා ගන්නවා.
තේනහි භික්ඛවේ සුනාත සාදුකං මනසිකාරෝත භාසිස්සාමි. ඒ නිසා පින්වත් මහණෙනි එහෙමනම් අහන්ට. මනසිකාර කරන්න මම දැන් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළා අසෘතවත් පෘතජ්ජනයා මහණෙනි එයාගේ ජීවිතේට ලාභෙද්දී සෝන ඉතිපටි සංචික්කති. ලාභ ලැබෙද්දී එයාට හිතෙන්නේ නැහැ uppannෝ මේ අයං ලාභෝ ඔන්න මට දැන් ලැබෙන කාලයක්. සෝචකෝ අනිච්චෝ දුක්ඛෝ විපරිණාම ධම්මෝ අනිත්‍යයි දුකයි අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. මේක හැමදාම දෙන්නේ නැහැ මේක වෙනස් වෙනවා කියලා ඒ මනුස්සයාට හිතෙන්නේ නැහැ. ඒ මනුස්සයා හිතන්නේ දැන් මට ලැබෙනවා මගේ වාසනාව. ලැබෙන එකම හිතනවා. මේ ලැබෙන එකත් එක කාලයයි කියලා හිතන්නේ නැහැ. හැමදාම මේවා තියෙන්නේ නැහැ කියලා හිතෙන්නේ නැහැ මෙයාට. ඔන්න එහෙම වෙනකොට මොකද වෙන්නේ? ඒ වගේම මෙයාට ඉපදෙන අලාභ. මෙයාගේ තියෙන ඉඩ කඩන් නැති වෙනවා, වත්තු පිටි නැති වෙනවා, අලාභහානි වෙනවා, දරු මල්ලු මැරෙනවා, ඥාතින් මැරෙනවා, ලැබෙන්න තියෙන දේවල් නොලැබී යනවා. මෙයාට හිතෙන්නේ මට මේක නොලැබෙන කාලයක්. මට දැන් යන්නේ නොලැබෙන කාලයක්. ඔයාගේ ග්‍රහ චක්‍රය ඔයාම හදාගන්න මේ විස්තර කරගන්න. ඔයාගේ හඳහන ඔයාම හදාගන්න. ඒ රාෂ්ට්‍රකේ මොකද්ද අපලේ මොකද්ද කියලා. දැන් මට ලැබෙන කාලයක්. දැන් මට නොලැබෙන කාලයක්. මේ නොලැබෙනවා කියන එකත් නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. නොලැබෙනවා කියන එකත් වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. මේක එහෙම පිටින්ම අනිත් පැත්ත හැරෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙම පිටින්ම පුළුවන්. එක ව්‍යාපාරික මහත්තයෙක් ගැන මම විස්තර ඇහුවා. එයාට ගොඩාක් ව්‍යාපාර තියෙනවා. බින්දුවටම වැටිලා ජීවිතේ එපාම වෙලා තුන් පාරක් බෙල්ල වෙලලා ගන්න ගිහිල්ලා තුන් පාරෙම ලනුව කැඩිලා. පවවදා වතුර යන්න කානුවක් කපනකොට බිත්තරයක් තරම් නිල් මැණිකක් හම්බ වෙලා. මිනිස්සයා ගොඩ. මිනිස්සයා ගොඩ. මේක මේ නැත්තටම නැති වෙනවා කියන එක තප්පරේට අනිත් පැත්ත හරවනවා. ලෝදහම ඒකට කියන්නේ අට ලෝදහම. එයා එක මේ අසෘතව පුතඥයට හිතෙන්නේ නැහැ කියනවා. මම මේ හිඟා කන මට්ටමට වැටුණට මේකත් වෙනස් වෙන දවසක් එයි කියලා හිතෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ යසස කට්ටිය තමන් වටා පිරිවරා ගන්නකොට එයාට හිතෙන්නේ නැහැ කියන ඔන්න දැන් මගේ යසස ලැබෙන කාලේ. මේකත් වෙනස් වෙලා බලු බල්ලෙක් නැති දැනට මං වැටෙනවා කියලා හිතෙන්නේ නැහැ කියනවා. අනිත්‍යයි. ඊළඟට දුකයි වෙනස් වෙන ස්වභාවයට අයිති කියලා හිතෙන්නේ නැහැ. අයස එනවා. තමන් කවුරුත් ගණන් ගන්න නැති මට්ටමට. ඒකත් වෙනස් වෙයි කියලා හිතන්නේ. ඔය ඉන්දියාවේ රාණු මොණ්ඩල් කියලා වීදියේ සින්දු කිකියා හිටපු ගෙදරින් ප්‍රතික්ෂේප වෙච්ච අන්ත අසරණ දුගී ගෑනු කෙනෙක් වීදියේ සින්දු කිව්වා. කොල්ලෙක් මේක වීඩියෝ කරලා ඉන්ටර්නෙට් එකට දැම්මා. මේක වෛරල් වෙලා ගිහිල්ලා මෙයාගේ කටහඬේ තියෙන අර මිහිරි උච්චාරණයත් එක්ක ගායකයෝ මෙයාව කැඳෙව්වා. නළු නිලියෝ මෙයාව කැඳවලා මෙයාට මයික් එක දීලා ස්ටේජ් වල ගායනා කරන්න කිව්වා. ඒවට ගෙනියන්න මෙයාව සම්පූර්ණයෙන් නෑවුවා. දිලිසෙන සාරිය ඇඳෙව්වා. තොල් පාට කළා, ඇස් පාට කළා, කරාමු දැම්මා. රැජිනක් වගේ කළා. ඉතින් මෙයා පාරේ යනකොට දෙමුණ මෙයා සමාව දැන් බලන්නකෝ වීදියේ හිටපු කාන්තාවක් මගේ අම්මෝ රැජිනක් උරානේ සතියේ මේ අටලෝදහම දිහා බලන්න. ඊට පස්සේ ඔන්න සමාජයේ රාවයක් පැතිරුණා. ශාරුක් ખાන් මෙයාට ගියක් වෙන් කළා තියෙනවා කියලා. මෙතුවක් කාලයක් මේ ගෑනු කෙනා උන්නද නැද්ද කියලා බලන්නේ නැතුව ගෙදරින් අතෑරලා හිටපු දුවලා
මේ මගේ අම්මා කියලා නැති දූලා මතු වුණා. මේ දවස්වල මිරුව මතු වෙනවා වගේ. අර රාණු මොණ්ඩල්ගේ දූලා මාධ්‍යට කිව්වා ඔය අපේ අම්මා. වීදියට ඇදලා දාලා ගෙදරින් පනගත්ත දූලා එකතු වුණා. අම්මව අල්ලා ගන්න දරුවෝ එකතු වුණා. අම්මට තියෙන අත් දෙකයි දරුවෝ 4 දෙනයි. එච්චර දරුවෝ. ඊට පස්සේ මොකද උන්නේ සතියක් අමාරක් යනකොට මෙයා උත්සව වලට යනකොට එයාත් එක්ක වීදියේ හිටපු මිනිස්සු දුප්පත් මිනිස්සු ළඟට ආවා. එතකොට එයා කිව්වා යන්න ඔයාලා ගඳයි යන්න. ඔයාලා ගඳයි. කොල්ලෝ මේක වීඩියෝ කළා. ඊට පස්සේ ප්‍රසිද්ධ කෙනෙක් දැක්කොත් අනිත් අය ෆොටෝ ගහනවා සෙල්ෆි ගහනවා. මම කිව්වා මට කරදරයි ඔයා යන්න. කොල්ලෝ මේවා වීඩියෝ කළා සමාජයට දැම්මා. ඉන්න තැන අමතක වෙච්ච මොහොඩ ගැහණිය කියලා අර සාරි ටික දුන්න අය සාරි ටික ගත්තා. ආයෙත් අර වීදියේ පොල් කට්ටට බැස්සා. මාසයක් ඇතුළත මේ ඔක්කොම වුණා. නිට්ටයයිද මේක අනිත්‍යයිද? හැමදාම තියනවද මේවා නැද්ද? උඩු යටිකුරු වෙනවද නැද්ද? අපිටත් වම තමයි. යස ආයස නින්දා ප්‍රශංසා. දැන් අපි ගමින් ගමන්ට බණ කිය යනවා. මේ මිනිස්සු එකතු වෙලා මේ බණ අහනවා කියන එක හැමදාම තියෙන්නේ නැහැ. මේ වැඩිහිටි මිනිස්සු දන්නවා. පානදුරේ අරිය ධම්මහඳුර බෝධි පූජා තිබ්බා. ලංකාවම එකතු වුණා. උන්වහන්සේ තරුණ කාලේ අපවත් වුණා. ඊට පස්සේ ඒ කතාව ඉවරයි. ඊළඟට බණ කියන කෙනා එකතු කරගන්න. ඊට පස්සේ මඩියේ පඤ්ඤාසී හාමුදුරු ඊට පස්සේ කොටිකාවස්සේ සද්ධාති සාමුදුරු ඊළඟට ඔය වගේ ගොඩාක් බණ කියන හාමුදුරු අපි පොඩි කාලේ. ඒ හාමුදුරුරුත් අපවත් වුණා. ඉවරයි. ඊළඟට බණ කියන කෙනාට එකතු වුණා. ඊළඟට ආවා සෝම හාමුදුරු ගංගොඩවිල. ඔක්කොම එකතු වුණා. ඒ හාමුදුරුවෝත් අපවත් වුණා. ඉවරයි. ඊළඟට ලොකු ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරනකොට එකතු වුණා. එතකොට මේක සත්‍ය ධර්මයේ වාන් දැමීමක් නිසා එකම පුජ්‍යලයකට කේන්දර වුණේ නැති නිසා ලොකු ස්වාමීන් වහන්සේ මේ ධර්මය තනි පුජ්‍යලයකට කේන්ද්‍ර කළේ නැහැ. ශිෂ්‍ය පිරිස හැදුවා, ආයතන හැදුවා. ඒ නිසා මේක විසිරී පැතිරුණා. හේතු ලොකු ස්වාමීන් වහන්සේ ඉස්සර තරම් දැන් ධර්ම දේශනා කරන්නේ අසනීපයි. දැන් අපි බණ කියන දැන් අපිත් ටිකක් අසනීපයි. කාලෙන් කාලෙට තව හාමුදුරුවෝ බිහි වෙනවා. ඕක තමයි ලෝදහම. හොඳට බලන්න කියනවා මෙන්න මේ යුගය. තම හඳාන බල ඉන්න කියනවා තමන්ගේ. අසෘතව පුතඥයාට තමාගේ අඳහන බලන්න බෑ. මේක දැන් මට නින්දා ලැබෙන කාලයක්. අසෘතව පුතඥයාට ඒක බලන්න බෑ කියනවා. මේ කාලේ නින්දා ලැබෙන කාලයක්. මේකත් එහෙම පිටින්ම කරකැවෙන දවසක් එනවා කියලා හිතන්නේ. ප්‍රශංසා ලැබෙන කාලය එනවා. සැප විඳින කාලය එනවා, දුක් විඳින කාලය එනවා. මං තවත් කුමට උපමා කියන්නද? ඔබ ඔබගේ ජීවිතයේ දෙස බලන්න. මෙතන ඉන්න මිනිස්සුන්ගෙන් භාගයට භාගයක් ජීවිතේ කවදා හරි මැරෙන්න හිතලා තියෙනවා. තිත්ත වෙලා. එපා වෙලා මැරෙන්න හිතලා තියෙනවා. තිත්ත වෙලා. ඒ වුණාට ওই ජීවත් වෙන්නේ මැරිච්ච නැති නිසා. ඔයා නැතුව මට බෑ කියලා අම්මප්පට හොරෙන් පැදුරටත් නොකිය පැනලා ආපෝ මේ ගල් නෑවේ අම්මලාට අරයා හොඳයි කියලා ඔය මිනිහා තිත්ත වෙච්ච දවස් නැද්ද කියලා බලන්නකෝ. අපි කොච්චර ආශා කරන දේ එපා වෙනවා. එපා වෙලා තිත්ත වෙලා ඕකගේ මූණවත් බලන්න මං කැමති නෑ කියලා එපා වෙච්ච මිනිස්සුත් ඕන වෙච්ච දවස් නැද්ද කියලා බලන්න. අම්මේ මම නම් යමක් එපා කියලා ප්‍රතික්ෂේප කළොත් ඒකම මට ඕන වෙනවා. ඕන වෙන දවසක් එනවා. ඔව්. ගොඩාක් අපේ ජීවිතේ අපි එපා කියලා ප්‍රතික්ෂේප කරන ඒවා අපිට ලැබෙනවා.
හදන්න එපා. වැළපෙන්න එපා, දුක් වෙන්න එපා. ඕක තමයි ලෝධාම. පින්වත් මහණෙනි, අසෘතව පුතඥයන්ට මෙන්න මේ කාල වකවානු ටික විග්‍රහ කරගන්න බැරි නිසා. දැන් ලාභ ලැබෙන කාලේ, මේ අලාභ ලැබෙන කාලේ, මේ බැනුම් ආන කාලේ කියලා මේක විග්‍රහ කරගන්න බැරි නිසා ලාභයක් ලැබුණට පස්සේ අනුරෝධ ලාභෙත් එක්කම යනවා. අපි කියන්නකෝ මෙතනින් කාවඩි නට යනවා කට්ටියක් කියලා. මෙයත් ඒ කාවඩියකට එකතු වෙලා නට යනවා. ඒකට කියනවා අනුරෝධය. අර සැපේත් එක්කම යනවා. හැබැයි සැපේත් එක්කම යන දුර අනුවම ආපහු ගෙදරට එන්නත් දුර වැඩි. හොඳේ. අපි ලාභයෙන් උඩ යන තරමටම අලාභයෙන් වැටෙන වැටිල්ලත් උස වැඩි. හරිද වැරදිද? යසසින් උඩ යන තරමටම අයසින් වටෙන වැටිල්ලත් වැඩි. ප්‍රශංසාවෙන් උඩ යන තරමටම නින්දාවෙන් වැටෙන වැටිල්ලත් වැඩි. සැපයෙන් උඩ යන තරමටම දුකෙන් වැටෙන වැටිල්ලත් වැඩි. අනුරෝධ කියලා කියන්නේ ලාභයක් ලැබෙනකොට ඒකත් එක්කම යනවා. අලාභයක් ලැබෙනකොට විරෝධ, ඒ අලාභයට විරුද්ධ වෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්න පුළුවන්ද? ඇයි මට එහෙම කරන්නේ කියලා විරුද්ධ වෙනවා. ලාභයෙන් මත් වෙනවා, අලාභයෙන් මානසිකව වැටෙනවා. හැම වෙලාවෙම මෙයා ඉන්නේ පැති දෙකකට වැටි. නත්ති මජ්ජිම පටිපදා. මධ්‍යම ප්‍රතිපදාවක් මෙයාට නෑ. හැම වෙලාවෙම පැත්තකට වැටෙනවා මෙයා. සැප ලැබෙනකොට උමතු වෙනවා. අපි තමයි කෙරුමු කියලා. පිරිවරාගෙන කට්ටියත් එක්ක ඉන්නකොට උමතු වෙනවා. හිතට ගන්නවා. ප්‍රශංසා ලැබෙනකොට හිතට ගන්නවා. ඒකනේ ওই විභාගේ පාස් වෙච්ච ළමයි ඒ 9යි උසස් පෙළ ඒ 4යි කියනකොට ටිකක් අර කොන්දෝ කෙලින් වෙලා බයෝ සයන්ස් කරද්දි යන්නේම ડોක්ටර් කෙනෙක් වගේ. ඔය හිතට අරන්. කැමති නැහැ උදැල්ලක් ඇත්තක් කොස්සක් ඉදලා කතට අරන් අතුපතු ගාලා සුද්ධ පවිත්‍ර කරන්න කැමති නැහැ ડોක්ටර්යා. ඔව්. හිතට ගන්නවා. හිතට ගන්නවා. ප්‍රශංසාව හිතට ගන්නවා. ඊළඟට සැපේ හිතට ගන්නවා. ලොකුකම හිතට ගන්නවා. පැහැදිලි නේද මම කියන එක? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා මේ අසෘතව පෘථග්ජනයා සෝ ඒවං අනුරෝධ විරෝධ සමාපන්නෝ මේ විදියට අර ලාභ යස ප්‍රශංසා සැප කියන එකත් එක්කම යන නිසා අලාභයට විරුද්ධ වෙන නිසා නින්දාවට විරුද්ධ වෙන නිසා අයසට විරුද්ධ වෙන නිසා දුකට විරුද්ධ වෙන නිසා ඒකත් එක්ක ෆයිට් කරනවා. ඒ නිසා න පරිමුංචති ජාත්‍යා ජරාය මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස වලින් න පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි. දුකින් නිදහස් වෙන්න බෑ. මේ තරාදියේ පැති දෙකට වැනි ඉඳලා දුකෙන් නිදහස් වෙන්න බෑ. ඔන්න ඕකටයි මේ බණ ටික කියන්නේ. මේ අටලෝ දහමින් කම්පා වෙවි යනවා කියන්නේ අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න බැරුව වෙනවා එතකොට. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න බැරි වෙනවා. සුතවතෝ කෝ භික්ඛවේ ආර්ය ශාවකස්ස උප්පජ්ජති ලාභෝ. සුතවත් ආර්ය ශ්‍රාවකයාට මේ ධර්මයේ ජීවිතයට ගලපාගත්ත කෙනාට ලාභ ලැබෙනවා. එයා දන්නවා දැන් ඔන්න මට ලැබෙන කාලයක්. මේකත් අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි. මේක අනිත්‍යයි දුකයි වෙනස් වෙනවා. ලැබෙනවා කියන එක හැමදාම තියෙන්නේ නැහැ. ඊයාර කාවාඩි පෙරහැර යද්දී කාවාඩි පෙරහැරට මැදින් බලන්නේ නැතුව පිටේ ඉඳලා බලා ඉන්නවා. යන පෙරහැර යනවා. පැහැදිලිද මම කියන එක? අර පෙරහැරට එකතු වෙන්නේ නැහැ මෙයා. ලැබෙනේවා ලැබිච්චාවේ. ඒව වළක්වන්න බෑ. හැබැයි මේක ලැබෙන කාලයක්.
එයා ලැබෙන කාලේ දන් දෙනවා, පින් කරනවා, ගෙවල් දොරවල් හදා ගන්නවා, යාන වාහන ගන්නවා, කන කර ගන්නවා. ලැබෙන කාලේ වැඩ ටික කරගන්න ඕන. නොලැබෙන කාලේ නොඅලාභ. අලාභ කාලේ වෙනකොට ගත්ත කන කර ටික විකුණනවා. මොනව කරන්නද? ලැබෙන කාලේ ගත්තා, නැති කාලේ විකුණලා ජීවත් වෙනවා. ලැබෙන කාලේ ඉඩමක් දෙකක් අරන් දාගත්තා, නැති කාලෙක ඉඩමක් වික්කා. අවුලක් නැහැ. ලැබෙන කාලේ වාහනයක් ගත්තා, නැති කාලෙට වික්කා. මං කියන එක තේරෙනවද? මම මේවා බොහොම අමාරුවෙන් මේ ඉඩකඩම් පරිස්සම් කරගෙන හිටියේ. බඩගින්නේ මැරෙද්දි මේවා නම් විකුණන්නේ නැහැ. මහ පොළොව බදාගෙන බඩගින්නේ ඉන්නවා. ලැබෙන කාලේ ගන්නවා වගේම නැති වෙන කාලේ දෙන්න වෙනවා. දැන් ඇත්තටම අර මනුස්සයාට අවුලක් නැහැ මේ සුත ආර්ය ශ්‍රාවකයාට. ලැබෙන කාලේ ගත්තා ඒකෙන් ජීවත් වුණා. නොලැබෙන කාලේ ගත්ත ඒවා විකුණලා ඒ ජීවත් වෙනවා මනුස්සයා. මොකටද මේ මනුස්සයා ජීවත් වෙන්න එපා? හරිද වැරදිද? හේතුව මේ යුගයේ තේරුම් ගන්න කියනවා. අපි ඕවා ගත්තේ විකුණන්න නෙවෙයි. එහෙම කොහොමද කියලා බඩගින්නේ මැරෙන්න එපා කියනවා. මේක එක කාරණාවක් කිව්වේ මේ ඉඩකඩම් විකුණපියව කියනවා හැම නෙවෙයි හොඳේ. ඒ කාලේ තේරුම් ගන්න. ඒ දුකත් එක්ක විරුද්ධ වෙන්න එපා කියනවා. නොලැබෙන කාල ඇත්තටම ඔය අටලෝදහම කියන්නේ ඒ ලෝකේට ලැබෙන කාලය එනවා. ලැබෙන කාලය එනකොට තමන් සංසාරේ දන් දීපේ වගේ පිනේනවා. ඕක ඇත්තටම කර්ම විපාකයක්වත් එක්ක තියෙන්නේ. ලෝදහමට අනුව නොලැබෙන කාලය එනවා. එතකොට සංසාරේ අනුන්ගෙන් ගත් ඒවා, හොරකම් කරපු ඒවා, තියෙද්දි නොදී හිටපු ඒ වගේ කර්ම විපාක පළ දෙනවා. එතකොට තමයි තියෙන එක නැති වෙනවා. ඒ කියන්නේ ඒකට පරිසරයේ ලෝකයේ විසින් තමයි හදන්නේ. ලෝදහම කියන්නේ ඒකයි. ලෝකයේ විසින් ලැබෙන කාල හදනවා. ලැබෙන කාල හදනකොට Taman සංසාරේ දීපේ වගේම පින තමයි එන්නේ ඉස්සරහට. පැහැදිලිද මම කියන එක? ලෝකයේ විසින් නොලැබී යන කාරණා එනවා. එතකොට Taman සංසාරේ අනුන්ගේ ඒවා ගත් ඒවා මිත්‍යාවෙන් ජීවත් වෙච්ච ඒවා ඒව විපාක දෙනවා. විපාක දෙදී නොලැබී යනවා තියෙන එක. හොඳට බලා ඉන්න කියනවා මේ ජීවිතේ පෙරලෙන හැටි, අනිත්‍ය වෙන හැටි, වෙනස් වෙන හැටි, උඩු යටිකුරු වෙන හැටි බලාගෙන ඉන්න කියනවා. මැරෙන්න එපා කියනවා. සීදි විනාශා ගන්න එපා කියනවා. හදුනියම් කරන්න එපා කියනවා. තොපි නිසායි මට මේ මොනේ කියලා. හොඳට බලාගෙන ඉන්න කියනවා ජීවිතේ දිහා.